11යි. ඉතින් දැන් ඉතින් අපි දැන් එන ගමන් උදේ බඩගින්නක් ඉතින් එනවනේ හැමෝටම උදේ කෑම ගන්න අපි නැවතුවා. මේ ප්ලේස් එකේ තමයි අපි උදේ කෑම ගත්තේ. කෑම රහයි අවුලක් නැහැ එහෙම. ඉතින් මෙතනින් අපි කෑමත් අරගෙන කෑම කාලා ඊට පස්සේ ආයි පිටත් වුණා. මේක ඇතුළ හරිම ලස්සනයි. අර පාත්තර ඒ වගේ දේවල් වලින් තමයි මේ ඇතුළ එහෙම ලස්සනට හදලා තියෙන්නේ. ඉතින් ආයෙත් අපි ඉතින් සුපුරුදු පරිදි අපේ ගමන යන්න පටන් ගත්තා. ඉතින් ඔහොම තමයි අපේ දවස ගෙවෙන්නේ. බලන්න පෙරාස් යන විදිය. එයා හරි ආසයි මේ එළියට ඔළුව දාගෙන යන්න. ඊට පස්සේ ඉතින් අපිට තියෙන ඉලෙක්ට්‍රික් වාහනයක් නේ. ඉතින් අපි නුවරඑළියෙන් එක චාර්ජ් වෙන්න ගහලා ඊට පස්සේ ඉතින් බැරිස්ට් එකට ඇවිල්ලා දෙන්නත් එක්ක කොෆි එකක් බීලා යනවා කියලා හිතාගත්තා. ඊදා ඉන්න තැනට ආවා. නවතින්න නුවරඑළිය තමයි. වාන් මීදුම. මෙහෙත් එහෙම තමයි. ඊට තැන වගේම තමයි. ප්ලේස් එක නම් හොඳයි අවුලක් නැහැ. අද තමයි අපේ අවසාන දවසේ ඉන්න. ඉතින් එහෙම තමයි වෙන්නේ. හෙටත් පොඩි කමක් තියෙනවා. අපේ ගුඩ් නයිට්. ඉතින් අපේ රෑවරුව ගෙවුනේ එහෙම තමයි. සෙල්සියස් අංශක 11ට 12ට විතර ඇති සීතල. එනම සීතලක තමයි ඉතින් අපි හිටියේ. ඉතින් අපි ඊට පස්සේ පහුවෙන්දා ගියා ග්‍රෙගරි පාක්. කවුරුත් දන්න තැනක් නේ. එදත් ඉතින් මීදුමින් වැහිලා තිබ්බේ හුඟක්. පේන්නේ නැති තරම්ම. ඉතින් අපි ග්‍රෙගරි පාක් එකත් පොඩ්ඩක් ඇවිදලා බැලුවා. ඉතින් ගොඩක් සීතලයි. ඉතින් මේ ඒත් ෂෝක් ඉතින් නුවරඑළිය යන්න ඕනේ මේ කාලේට තමයි මම නම් හිතන විදියට. අර මීදුමේ වැහිලා හරියම ලස්සනයි. ඊට පස්සේ අපි ගියේ ඔයාලා හැමෝම ආස තැනක්. දන්නවා ඉතින් මේ දැක ගමන්ම බෝඩ් දැක ගමන්ම ඔයාලා දන්නවා අපි මේ කොහෙටද යන්නේ කියලා. අපි මේ යන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් එකට. මං හරි ආසයි ස්ට්‍රෝබෙරි කන්න. ඉතින් මං ගොඩක්ම නුවරඑළිය ගියේ ඔන්න ඔය හේතුව නිසා මට හරි ආසාවක් තියෙන ස්ට්‍රෝබෙරි හැමතැනම හොයාගන්න නැහැනේ අඩුයිනේ. ඉතින් අර ස්ට්‍රෝබෙරි දැක්කම ඉතින් ආසයි. ඊට පස්සේ ඉතින් අපි ස්ට්‍රෝබෙරි පැලයකුත් ගත්තා. බලන්න කොහොමද හිටවලා බලනවා කියලා හිතලා. ඊට පස්සේ ඉතින් ස්ට්‍රෝබෙරි කඩලා ඉතින් අපි ඒවා බොක්ස් එකකට දාගත්තා. එතනින් යාළුවෙන් අහුවම කියනවා ස්ට්‍රෝබෙරි කඩන්න දෙනවා. ඉතින් පොඩි ගාණක් ගන්නවා අපේ. ඉතින් හරි ෂෝක්. ඉතින් ඒ වැඩේ මං හරි ආසයි ඒවට. ඒ දවස් ටිකේ නම් පළදාව ටිකක් අඩුයි කිව්වා. ඒත් ඉතින් තිබුණා ඉතින්. සෙනගණන් ටිකක් අඩුයි. ඇත්තටම ෂෝක්. ඉතින් දැක්කම ආස හිතෙනවා ස්ට්‍රෝබෙරි. ඊට පස්සේ ඉතින් අපි එතන තියෙන ෂොප් එකෙන් ආසාවට කෑවා. ස්ට්‍රෝබෙරි ඉතින් මං කොහොමත් ආසයිනේ කන්න. ඔය විදිහට තමයි ඉතින් අපේ මේ ගමන මේ ප්ලෑන් වුණේ. ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ඔයාලට බයි බයි. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න.